අභිධර්මයේ ඉගෙන ගන්න අය විසින් අත්‍යවශ්‍යයෙන් ඉගෙනගත දහම් කොටසක් විදියට මේ ධම්මහදේ විභංගය දක්වලා තියෙන නිසාත් මේ ධම්මහදේ විභංගය අපි සාකච්ඡා කිරීමට කල්පනා කරා. එතකොට මේ ධම්මහදේ විභංගයේ සඳහන් වෙන්නේ දැන් අභිධර්ම පිටකය ගත්තාම අපි හැමෝම දන්නවා ධම්මසංගනිප්පකරණය, විභංගප්පකරණය, ධාතු කතාප්පකරණය, පුද්ගල පඤ්ඤත්තිප්පකරණය, කතාවත්තුප්පකරණය, යමකප්පකරණය, ප ဋ ාණප්පකරණය කියලා ප්‍රකරණ වශයෙන් 7ක් තියෙනවා. ධම්මසංගනේ, විභංග, ධාතු කතා, පුද්ගල පඤ්ඤත්ති, කතාවත්තු, යමක, ප ဋ ාණ කියලා අභිධර්ම පිටකයේ ප්‍රකරණ වශයෙන් කොටස් 7ක් තියෙනවා. එතකොට මේ කොටස් 7 අතුරෙන් මේ ධම්මහදේ විභංගය කියන එක අන්තර්ගත වෙලා තියෙන්නේ දෙවනි ප්‍රකරණය තුල. ඒ කියන්නේ විභංග ප්‍රකරණය කියන දෙවනි ප්‍රකරණය තුල තමයි ධම්මහදේ විභංගය කියන එක අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට මේ විභංග ප්‍රකරණය ගත්තහම විභංග ප්‍රකරණය කොටස් 18කට බෙදලා තියෙන්නේ. විභංග ප්‍රකරණය කොටස් 18කට බෙදලා තියෙන්නේ. ඛණ්ඩ විභංගෝ, ආයතන විභංගෝ, ධාතු විභංගෝ, සච්ඡ විභංගෝ, ඉන්ද්‍රිය විභංගෝ, පටිච්ච සමුප්පාද විභංගෝ, සතිපට්ඨාන විභංගෝ, සම්මප්පදාන විභංගෝ, ඉද්ධිපාද විභංගෝ, බොජ්ජංග විභංගෝ, මග්ග විභංගෝ, ඥාන විභංගෝ, අප්පමඤ්ඤා විභංගෝ, සික්ඛාපද විභංගෝ, පටිසම්භිදා විභංගෝ, ඥාන විභංගෝ, කුද්දක වත්තු විභංගෝ, ධම්මහදේ විභංගෝ කියලා විභංග 18ක් තියෙනවා. ස්කන්ධ විභංගය, ආයතන විභංගය, ධාතු විභංගය, සච්ඡ විභංගය, ඉන්ද්‍රිය විභංගය, පටිච්ච සමුප්පාද විභංගය, සතිපට්ඨාන විභංගය, සම්මප්පදාන විභංගය, ඉද්ධිපාද විභංගය කියලා විභංග 9ක් තියෙනවා. විභංග ප්‍රකරණය බුද්ධ ජයන්ති පොත්වල නම් 1 2 කියලා පොත් දෙකක් තියෙනවා. පළවෙනි පොතේ මෙන්න මේ කියන විභංග 9 තියෙනවා. ඊළඟට දෙවෙනි පොතේ බොජ්ජංග විභංගය, මග්ග විභංගය, ඥාන විභංගය, අප්පමඤ්ඤා විභංගය, සික්ඛාපද විභංගය, පටිසම්භිදා විභංගය, ඥාන විභංගය, කුද්දක වත්තු විභංගය, ධම්මහදේ විභංගය කියන මෙන්න මේ විභංග 9 දෙවෙනි පොතේ තියෙන්නේ. එතකොට මේ ධම්මහදේ විභංගය කියලා කියන්නේ 18 වෙනි විභංගය. විභංග ප්‍රකරණේ විභංග 18ක් තියෙනවා. මේ විභංග 18 අතුරෙන් 18 වෙනි විභංගය තමයි ධම්මහදේ විභංගය කියන්නේ. ඒක සඳහන් වෙන්නේ දෙවෙනි පොතේ අන්තිමට. එතකොට ඒ දෙවෙනි පොතේ අන්තිමට සඳහන් වෙන ධම්මහදේ විභංගය කියන එකේ පාලි කොටස අපි ටෙලිග්‍රෑම් ගෲප් එකට දාලා තියෙනවා. අභිධර්ම සංභාෂණය කියන ගෲප් එකට ඒකෙන් ගන්න පුළුවන් ඒ පාලි කොටස. එතකොට මේ විදිහට 18 වෙනි විභංගය තමයි විභංග ප්‍රකරණේ ධම්මහදේ විභංගය කියලා කියන්නේ.